මේ සිද්ධාර්ථ නොවේ. මේ දෙවුරුවක්. සර්පයා හැවහෙලන්නේ යම් හේකින්ද එලෙසම මිනිසාද වෙනස් විය යුතුය යන දහම මේ අවස්ථාවේදී අප බුදුරජාණන් වහන්සේ ප්‍රසන්නජිත් රජුට පැවසූසේක. මා යමක් දැන ගැනීමටයි පැමිණියේ. මහා ජනසංහාරයක යෙදුණු අංගුලිමාල පිළිගත්තෙහිද ඔබේ භික්ෂු සමාගමයට? ඔහු විමුක්ති මාර්ගයට පෙවිසි බව මෙතැන්හිදී අප බුදුරජාණන් වහන්සේ පවසා සිටිසේක. අංගුලිමාල? ඒ කතාව පසෙ කළා දැනට එක් භික්ෂුවකගේ කතාව අසා සිටින්නේ. බුදුරදුන් රජුට ඇරයුම් කොට අහිංසක නම් වූ භික්ෂුවක් කැඳ වූසේක. බුදුන් පවසන්නේ මනස ශ්‍රේෂ්ඨ බවත් මනසින්ම පරිණාමය වෙන බවත්. යහපත් සිතුවිලි යහපත් පරිණාමය ගෙනෙන බවත්. දුෂ්ට සිතුවිලි දුෂ්ට පරිණාමය බවත්. මෙයයි ප්‍රකෘති නියාමය. මිනිසෙකු සතු පරමූ සතුරා තමන්ගේම සිතයි. කොතැනක හෝ කොයි මොහොතක මනසට අනුචිත ක්‍රියාවන්හි යෙදිය හැකි වෙනවා. ඔහු දුරවබෝධ දහමක් ඉතා සරලව ප්‍රකාශ කර සිටිය මේ අන්තමට. එකල්හි අප තථාගතයන් පවසා සිටින ලද්දේ මේ භික්ෂුව අහිංසක නම් වන බවත් එනම් අන් කවරෙකුවත් නොව කලින් මුළු මහත් කෝසල දේශයම බියෙන් ත්‍රස්ත කළ ඒ අංගුලිමාලම වන බවත්ය. මින් පෙර අසා සිටියත් ඝාතකයාට යහමග යා හැකි බව අද මම සතුටින් පිනා ගියා. එවන්නක් මගේ දෑසින් දැකීමෙන්. අංගුලිමාල, මම ඔබ වහන්සේට ජීවිත දානය දෙනවා. මහරජුනි, ඔබ දයාන්විතයි. නැහැ. දයාවේ කරුණාවේ උල්පත නම් මේ ශාක්‍ය මුනි ගෞතම බුදුන්මයි. මානව ඉතිහාසය පුරා අපරාධයට දණ්ඩනය තුළින් හික්මවීම ගෙනීමයි සිදු කරනු ලැබුවේ. නමුත් අපරාධයට ශාන්තිය සැලසෙන්නේ අපගේ ගෞතම බුදුන්ගේ වදනින්ම පමණයි. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि